මගේ නම දුලාජ් තිලකරත්න. මම වෘත්තිම වශයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක මඟ පෙන්වන ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ. සංචාරක මඟ උපදේශකයෙක් වශයෙන්. ඒ සමග රියදුරු රස්සාවත් කරනවා. මම එතකොට වැඩ කරන්නේ MySL කියලා ආයතනයක. ඒ ආයතනය හරහා තමයි මේ පවුල මට ඉස්සෙල්ලාම මුණ ගැසෙන්නේ. ඒගොල්ලෝ ගිය අවුරුද්ද 2024 ඔක්තෝබර් මාසයේ 20 වන දින දවස් 10කට ශ්‍රී ලංකාවට පැමිණියා. සංචාරයක් සඳහා. ඊට පස්සේ දවස් 10ක් මගෙත් එක්ක මුළු කාලෙම ගත කළේ මගෙත් එක්ක. අපි ලංකාවේ යන්න තියෙන ගොඩක් තැන් වලට සංචාරය කළා. කිව්වොත් එහෙම කොළඹ පටන් ගත්තාම මුලින්ම කොළඹින් ඊට පස්සේ අපි කොළඹ ගියා, නුවර ගියා, නුවරින් නුවරඑළිය, නුවරඑළියෙන් ඇල්ලෙන් කතරගම හරහා යාල ඇවිල්ලා යාලින් අපි බෙන්තොට ආවා. දවස් 10ක් ඒගොල්ලෝ ගත කළා මාත් එක්ක. ඒ වගේම හරි හොඳම මිනිස්සු මට හම්බෙච්ච මගේ ශේෂ්ත්‍රයේ මම රස්සාව කරන කාලෙට ඇතුළත. මොකද ඉන්න ටිකද, කන්නද, බොන්නද, වතුර ටිකද, තේ බිව්වද, කෑවද, දුලාජවා බිව්වද, මොකද වාට මහන්සිද, වාහනේ එලවන්න පුළුවන්ද, වාට එලවන්න බැරි නම් අපි ටිකක් වෙලා ඉඳලා යා. ඒ වගේ හොඳ ගතිගුණ තියෙන මිනිස්සු ටිකක්. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ පොඩි ළමයි දෙන්න, පිරිමි ළමයි දෙන්න. ඒ දෙන්න නියුන්නු අවුරුදු 5ක් විතර වෙනවා. ඒ දෙන්න මගෙත් එක්ක තමයි සාහන්න දවස් 10ම හිටියේ. ඒගොල්ලෝ එයාපෝට් එකෙන් යද්දි මාව අඬලා මාව ඉඹලා වාහනේ ඉඹලා අත් දෙක ඉඹලා මෙහෙමයි ඔබ වාර ඉදිරියට අපිට සැලකුවා, අපිට ලංකාව පෙන්නුවා. අපි ආපහු ලංකාවට එනවා 2025 දෙසැම්බර් මාසේ. අපි එන්නේ දුලාජවා ලංකාවේ ඉන්නවා නම් විතරයි. අපි වාව හම්බෙන්නයි වගේ ෆැමිලි එකත් එක්කයි ගත කරන්නයි ආපහු ලංකාවේ තව තැන් තියෙනවා බලන්න අපිට කාලෙමදි වුණා කියලා තමයි ගියේ. ඉතින් අවාසනාවට ගියේ මට මේ වගේ සිද්ධියක් අහන්න ලැබිච්ච එක ගැන මාරම කනගාටුයි. එයාගේ ඇත්තටම මේ දවස්වල වෛරල් වෙන ෆ්ලයිට් එකේ ගත්ත එක නම් ඒගොල්ලෝ අරගෙන ආවප එකක් කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඒ වුණාට ඕකේ ඉස්සල්ලාම අරන් තියෙන මාලිගාව ඉස්සරහා තියෙන ඡායාරූපය ගත්තේ එයාලගේ ජංගම දුරකථනයේ මම අරගෙන මගේ ෆෝන් එකකින් තමයි ඉස්සල්ලාම ඒක ගත්තේ. ඊට අමතරව අනිත් පින්තූර සේරම මගේ ෆෝන් එකෙන් ගත්ත මම චාරු. මොකද ඒගොල්ලෝ මාත් එක්ක ගත කරනකොට අපි අර තියෙන ආගන්තුක සත්කාර කියලා දෙයක්. ඕකේ තියෙනවා අපි ওই පින්නවල ගිය වෙලේ ගත්ත ෆොටෝ තියෙනවා. කන්න ගිය වෙලාවක ගත්ත ෆොටෝස් වගේක් තියෙනවා. ඊට අමතරව අපි ඔය මම යාලට යනගාම සාමාන්‍යයෙන් අපේ සංචාර ක්ෂේත්‍රයේ වැඩ කරන ගොඩක් අය දැකලා තියර ආගන්තුක සත්කාර වෙනකොට අපි ගෙස් කෙනෙක් ආපුවම ඉස්සලාම තැඹිලි ගෙඩියක් වගේ දෙනවා. ඒ එතන ගත්ත පින්තූර තියෙනවා. පොඩි ළමයි එච්චරටම මාත් එක්ක එකතු වෙයි. ඒ හින්දා මාත් එක්ක එකට එකතු ගත්ත පින්තූර තියෙනවා. ඉතින් එහෙම තමයි මේ පින්තූර වලින් 99.9ම පින්තූර මගේ. මම ගත්තා තියෙන්නේ. ඔබ තවමත් Channel Raw TV YouTube channel එක subscribe කළේ නැත්නම් subscribe කර bell button එක press කර ඉදිරියට රැගෙන යන්න. ස්තුතියි.